සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ විශේෂ නිවේදනය ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිල අප වාර්ෂික මංගල්‍යයට සහසම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටිනා වූ භක්තකයන් උදෙසයි. ඔබ හොඳ ආකාරයෙන්ම දන්න වැටි දැන් ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිලේ අනන්‍යතාවය වෙනත් මහා වාර්ෂික මංගල්‍ය 2025 ඔක්තෝබර් මාස 24 වෙනිදා සිට 28 වෙනිදා යනා වූ දින පහ පුරාවට ව්‍යාප්තව පවතී. මෙකී වාර්ෂික මංගල්‍ය තුළ මහා පින්කම් බොහොමයක් මහා පූජාවන් බොහොමයක් පැවැත්වීමට නියමිතව පවතී. ඉතින් මේ වෙන විට බොහොමයක් භක්තකයන් ලහි ලහිවීම සූදානම් වෙනවා මේ පූර්ණතාවන් සහ පින්කම් දැක බලා ගැනීමට සහ දායකත්වයට ලබා දෙන්නට. ඉතින් මම හිතුවා මේ මංගල්‍යයට බොහොමයක් පිරිස සහභාගී වීමට සිටින බැවින් මේ ආකාරයෙන් ඔබට උපදෙස් දීපයක් ලබා දෙන්නට. වාර්ෂික මංගල්‍යයේ පූජාවන් වලට සහසම්බන්ධ වෙන කෙනෙක් නම් ඔබ විසින් අපව පෙර දැනුවත් කිරීමක් සිදු කළ යුතුයි කියන කාරණාව සිහිපත් කිරීමක් කරනවා. නරතරව වාර්ෂික මංගල්‍ය තුළ පවතිනා වූ විශේෂ පූජාවන් සහ විශේෂ දානමාන කටයුතු වලට ඔබ ආධාර උපකාර කිරීමට ශ්‍රමදායකත්වයක් හෝ ද්‍රව්‍යමය ආධාරයක් ලබා දෙන්න අපේක්ෂාවෙන් සිටින කෙනෙක් නම් ඔබ විසින් අපගේ දේවස්ථාන කමිටුව දැනුවත් කිරීමක් සිදු කළ යුතුයි කියන කාරණාවද නැවත වතාවක් සිහිපත් කිරීමක් සිදු කරනවා. සහ ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිලේ පවත්වනා වූ සෑම පූජාවකටම සහ සම්බන්ධ වීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඔබට නවාතන් පහසුකම් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින ඇත. ඉතින් ඔබට අවස්ථාව පවතින ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිල අපට පවතිනා වූ ගෙස්ට් හවුස් වෙන්න පුළුවන් ආදී එසේ නැතිනම් ඔබට කාමර පහසුකම් ලබා ගැනීමට අවස්ථා තියෙන ඕනෑම දෙනකින් ඔබේ අවස්ථාව ඔබට වෙන් කර ගැනීමට සහ ඔබේ පහසුතාවය ඔබ සකස් කර ගැනීමට අවස්ථාවක් පවතින ඇත. සහ මේ වාර්ෂික මංගල්‍ය තුළ ඔබ විසින් දේවස්ථානයේ රාත්‍රිය ගත කිරීමට එසේ නැත්නම් දේවස්ථානයේ නවාතන් පහසුකම් ලබා ගැනීමට ඔබ පැමිණෙන භක්තිකයන් නම් ඔබට දේවස්ථානයේ පවතිනා වූ ශාලාවල අවස්ථාව පවතිනු ඇත. සහ ඔබට අවශ්‍ය කරන්නා වූ ඇතිරිලි සහ පෙරවිලි සහ ඔබට අවශ්‍ය කරන්නා වූ පෞද්ගලික ආයතන සියල්ලක්ම ඔබ විසින් රැගෙන ආ යුතුයි කියන කාරණාව සිහිපත් කිරීමක් කරනවා. සහ මෙකී දින පහ පුරාවට පැමිණෙනා වූ සෑම භක්තිකයෙකුටම දහවල් ආහාරය, රාත්‍රී ආහාරය සහ උදෑසන ආහාර කියනා වූ සෑම ආහාර වේලක් උදෙසාම අපගේ දේවස්ථානයේ විසින් දන්සල් කටයුතු සූදානම් කරගෙන පවතිනවා කියන කාරණාවද ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. සහ පැමිණෙනා වූ සෑම භක්තිකයෙකු උදෙසාම විශේෂ වන්නා වූ පූජාවන් වල ආශිර්වාදය ලබා ගැනීමට අවස්ථාව පරිපූර්ණව පවතිනු ඇත. සහ පැමිණෙන්නා වූ සෑම භක්තයෙකුටම උදෑසන 6 සිට සන්ධ්‍යා යාමයේ 6 දක්වා පොදු ප්‍රවාහන වල, ඒ කියන්නේ පොදු පාරේ ගමන් කරන බස් රථවල ඔබට පැමිණීමට අවස්ථාව පවතිනු ඇත. පල්ලෙවල පෙරහෙට්ටිය බස් රථ වලින් ඔබට අපගේ දේවස්ථානයට පැමිණීමට අවස්ථාව ලැබෙනවා. සහ කිලෝමීටර් 6ක දුරක් බණ්ඩාරවල නගරයට අපගේ දේවස්ථානයේ සිට පවතිනු ඇත. ඉතින් රාත්‍රී සන්ධ්‍යා යාමයේ 6ට පොදු ප්‍රවාහනය නවතිනවා. සමග රාත්‍රියේ ප්‍රවාහන ගැටලු පවතින හේයින් භක්තිකයන්ට ඇතිවන අපහසුතාවයන් මගහැරීම උදෙසා ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිල කමිටුව විසින් දේවස්ථානයේ සිට රාත්‍රී 10ට බස් රථයක් නගරය කරා ගමන් කිරීමක් සිදු වෙනු ඇත. භක්තිකයන් උදෙසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන්. සහ එකී බස් රථය ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිලට නැවත පැමිණීමක් සිදු වෙනු ඇත. පැය භාගයක් වැනි කාලයක් නගරයේ රැඳීමෙන් පසුව. ඉදින් පැමිණෙන්නා වූ භක්තකයන්ටද නැවත දේවස්ථානයේ පිටබ යන භක්තකයන්ටද මෙකී රාත්‍රී ප්‍රවාහන කටයුතු වලින් ප්‍රයෝජන ලබා ගැනීමට සහ එකී අවස්ථාවන් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා කියන කාරණාව මෙතන ගෞරවයෙන් සිහිපත් කර යුතුයි කියන කාරණාව මතක් කරනවා. සහ මෙකී පූජාවන් වලට සහ සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් නම් ඔබ මෙකී පූජාවන් දැක බලා ගැනීමට ඔබට අවස්ථාව පවතිනු ඇත. ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිල Facebook පිටුවට සහ ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිල YouTube නාලිකාවට සහ ශ්‍රී පුෂ්පේශ්වර දරණි ගණපති කෝවිල TikTok පිටුවට එකතු වෙන්න මෙකී පූජාවන් සියල්ලක්ම සජීවී දර්ශන ලෙස දැක බලා ගැනීමට සහ භක්තිකයන් වන ඔබ සමස්තයාට ද්‍රව්‍යම ආධාර, ශ්‍රම දායකත්වය සහ මූල්‍යම ආධාර ලබා දී මෙකී පින්කම් වලට සහ සම්බන්ධ වෙන්න අවස්ථාව පවතිනු ඇත. වැඩි තොරතුරු ලබා ගැනීම සඳහා 071498125 කියන දුරකථන අංකය ඔස්සේ දුරකථන ඇමතුමක් කරා එසේත් නැතිනම් WhatsApp සංවිධානය හරහා ඔබට තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් පවතිනු ඇත. උතුම් ගණ දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදය ඔබ සැමට නොඅඩුවම ලැබේවා කියන ප්‍රාර්ථනාව සමගින් අදට මම ඔබ සමග දෙනවා සුබ නැගිටියා.